දන්නා දේ උගන්වන්න නොදන්නා දේ ඉගෙන ගන්න. මෙහෙම කියන්නේ පිදෙල් කැස්තුරු. දන්නා දේ වැඩිපුර දැනගන්නත් නොදන්නා දේ ඉගෙන ගන්නත් අද හෝම් ටෙක් LK අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔබ හැමෝම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි අද වැඩසටහනෙන් කතා කරන්න සූදානම් කරලා තියෙන්නේ ඔබට පේනවා මම ඉස්සරහ තියෙන LED TV අලුත් වැඩි කිරීම සම්බන්ධව. LED TV රටින් එනකොට අපේ රටේ හිටපු කාර්මිකයෝ පුරුදු වෙලා හිටියේ CRT වර්ගයේ TV අලුත් වැඩි කරන්න. CRT TV අලුත් වැඩි කරලා ඒ පළපුරුද්දක් ගත්ත කාර්මිකයෝ හිටියව නතර. ඉතින් එයාලා තමයි ආපහු මේ LED TV අපේ රටට ආවට පස්සේ හදන්න පටන් ගත්තෙත් එයාලම තමයි. මොකද නැවත අපි LED TV ආව කියලා කාර්මික ශිල්පීන් පිටරටින් ගෙනාවේ නැහැ. ඉතින් අපි ඔබටත් යෝජනා කරන්නේ මේ LED TV වලට බය නැතුව LED TV ලෙඩ හදන්න යොමු වෙන්න කියලා. අපිට මේකේ හදන්න පුළුවන් ලෙඩ තියෙනවා බැරි ලෙඩ තියෙනවා. ඒකට කමක් නැහැ. අපිට NUK level 4 ලබා ගත්තට පස්සේ කියන්නේ කාගේවත් උදව්වක් නැතුව තනියම වැඩ කරන කාර්මික ශිල්පියෙක් වුණාට පස්සේ හදන්න බැරි උපකරණ නැවත ආපහු අයිතිකාරයාට එහෙම නැත්නම් අපේ කස්ටමර්ස්ට බාර දෙන ක්‍රමවේද එහෙමත් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට හැම එකක්ම හදන්න බෑ. හදන්න බැරි ඒවාත් තියෙනවා. ඒ හදන්න බැරි ඒවා නැවත අපේ කස්ටමර්ස්ට පාරිභෝගිකයට අපි හමුවට එන කෙනාට අපි ඒ කාරණේ පැහැදිලි කරලා දීලා බාර දෙන්න ඕනේ. ඒක අපිට අලුත් විදිය කරන්න බෑ කියන එක මේ මදි පුංචිකමක් විදිහට හිතන්න එපා. වැඩ ඉගෙන ගන්න කාර්මික ශිල්පියෙක් හරි පළපුරුදු කෙනෙක් වුණා. ඉතින් අපිට හදන්න බැරි දේ අපි නැවත බාර දුන්නට කමක් නැහැ. ඉතින් දැන් මේ LED TV වල ගොඩාක් දෙනෙක් බොහොම පරීක්ෂණ කරලා ඉගෙනගෙන තමයි මේක හදන්නේ. ඉතින් TV එකක් අලුත් වැඩිය කරනවා කියන්නේ අපි පරීක්ෂණ රාශියක් කරනවා කියන එක. TV එකක් විතරක් නෙමෙයි වෙන ඕනෑම උපකරණයක් අලුත් වැඩිය කරනවා කියන්නේ අපි පරීක්ෂණ රාශියක් කරලා තමයි අපි මේක ගොඩ දාගන්නේ. ඉතින් දැන් අපි LED TV ගත්තොත් එහෙම CRT TV එකට සමාන කොටස් තියෙනවා. අර තිරය ආලෝකමත් කරන ක්‍රමවේදයේ වෙනස්කම් තියෙනවා. තවත් වෙනස්කම් තියෙනවා. අපි බලමු මේකේ අපිට LED TV එක හදන්න පුළුවන් ලෙඩ 4ක් විතර තියෙනවා. අපි ඒ ටිකෙන් පටන් ගත්තොත් අපිට මේ වැඩේ දිගට කරගෙන යන්න පුළුවන්. දැන් මගෙන් ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරා LED TV අලුත් වැඩි කිරීම සම්බන්ධව වැඩසටහන කරන්න කියලා. ඉතින් අපි දැන් LED TV අලුත් වැඩි කරාට ඇත්තට මේක උගන්වන එකත් සෑහෙන සංකීර්ණ වැඩක්. මම මතක් කරන්නම් මේකේ අපිට ගැටලුවක් නැතුව රිපෙයාර් කරන්න පුළුවන් දෝෂ 4ක්. පළවෙනි එකම තමයි අපිට පවර් සයිඩ් එක මේ වගේ හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ළඟට ගේන TV එක පවර් බල්බ් එක පත් වෙන්නේ නැත්නම් අපිට පවර් මොඩියුල් එකක් දාලා හරි වෙන ක්‍රමයකට ඒකේ තියෙන ලෙඩක් හදලා අපිට පවර් සයිඩ් එක නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බොහෝ දුරට මේකේ එන ලෙඩක් තමයි මේ බෑක් ලයිට්. ඒ කියන්නේ පසුබිම් ආලෝකවත් කරන තිරය ආලෝකමත් කරන LED ලයිට් සිස්ටම් එකේ දෝෂ වෙනවා. ඒකත් අපිට රිපෙයාර් කරන්න පුළුවන් මට්ටමේ ලෙඩක්. එතකොට ඊළඟ ලෙඩේ තමයි මේකේ තියෙනවනේ සවුන්ඩ් සිස්ටම්. ඒ කියන්නේ ස්පීකර් එකක් පොඩි විදිහට හරි තියෙනවා. ඒ සද්දේ ඉන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බොත් අපිට ස්පීකර් චෙක් කරලා ඒ හා සම්බන්ධව තියෙන උපකරණ බලලා සවුන්ඩ් නැති ලෙඩේ එකත් හදන්න පුළුවන්. අනිත් එක තමයි දිසි දෝෂ. දිසි දෝෂ කියලා කියන්නේ දිස් වෙන දෝෂ. අපිට බැලුවමට මේ සර්කිට් එක දිහා බලපුවාම අපිට පේනවා කන්ඩෙන්සර් එකක් ඉදිමිලා තියෙනවා. රෙසිස්ටන්ට් එකක් පිච්චිලා තියෙනවා, කර වෙලා තියෙනවා. අන්න ඒ වගේ පේන්ට් තියෙන මොන හරි වයර් එකක් කියලා තියෙනවා. ඒ වගේ තියෙන පේන්ට් තියෙන දෝෂ හදන්න පුළුවන්. ඒ නිසා මේ වගේ LED TV ඔබට CRT TV හදමින් ඉන්න අපේ අලුත් කාර්මික ශිල්පී ළඟට ආවොත් එහෙම මේක බෑ කියලා අතාරින්න එපා. මේක යම් තරමක් දුරට හදන්න උත්සාහ කරන්න. හැබැයි වැදගත්ම දේ තමයි ඔබට මේක අලුත් විදිය කරන්න බැරි නම් තියෙන තත්ත්වයට හානියක් නොකර මේ නැවත මේක අපේ පාරිභෝගිකයට සේවාලාභියට බාර දෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඒතකොට දැන් අපි අද මේ සූදානම් කරලා තියෙන්නේ ඉගෙන ගන්න මේ මම අලුත් විදිය කරමින් හිටපු මේ TV එකකට අත්‍තරම බලාපොරොත්තු නැති අනපේක්ෂිත ප්‍රශ්නයක් ආවා. ඒකට උත්තර හොයන්න සෑහෙන දුරට පරීක්ෂණ කරලා හොයාගත්තා. ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න තමයි මම අද සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒකට දැන් මේ ඔබට මෙතන පේන්නේ නැහැ මම හිතන්නේ අපි ඊළඟට සමීප රූප වලට යොමු වෙලා අද රිපෙයාර් එක ප්‍රායෝගික ඉගෙන ගන්න තියෙන දේ මොකක්ද කියලා
අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු වෙලා බලමු. හරි දැන් අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු වෙලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ LED TV එකේ මේ LED light ගැස්සෙනවා. නිවිනිවි පත් වෙනවා පේනවා ඇති මෙන්න මේ සිදුරෙන් මේ හැරින් පේනවා ඇති ඔබට. මේක අපිට අනිත් පැත්ත හරවලා පෙන්වන්නට අපහසුයි. මේ හැරින් පේනවා ඇති. මේ විදිහට නිවිනිවි පත් වෙනවා. මේක ඇත්තටම මේ TV එකේ මම මෙන්න මේ LED පටි 3 මේක ගලවලා දැම්මා. මේ LED පටි ගලවලා දාන එක අපි බොහොම සැලකිල්ලෙන් කරන්න ඕන එකක්. මේ LED පටි චෙක් කරන්න බල්බ් චෙක් කරන්න අපිට LED ටෙස්ටර් එකක් තියෙනවා. නමුත් දක්ෂ කාර්මිකයෝට LED ටෙස්ටර් එකක් අවශ්‍යම නැහැ මේ බල්බ් එක චෙක් කරගන්න. අපිට මල්ටිමීටරේ ආධාරයෙන්ුත් පුළුවන්. දැන් මම මල්ටිමීටරේ ඕම්ස් 1 කියන පරාසයට අඩුම ඕම්ස් ගණක් මනින්න පුළුවන් පරාසයට යොමු කරලා තියෙන්නේ. මේ බල්බ් එක අපිට ගත්තොත් එහෙම මේ ටෙස්ට් පොයින්ට් දෙකක් තියෙනවා. මේ ටෙස්ට් පොයින්ට් දෙක මේ ආධාර කරගෙන අපිට මේ බල්බ් එක මල්ටිමීටරින් චෙක් කරලා බලන්න පුළුවන්. මේ පේනවා දැන් මේ පත් වෙනවා. මේ විදිහට එක අපිට මේව ටෙස්ට් කරන්න පුළුවන් බල්බ් ටික එකක් ගානේ. ඉතින් මේ බල්බ් පටි ඔක්කොම එක සැරේ සවුත් වෙන්නේ නැහැ. දැන් මේකේ එක බල්බයක් පිච්චිලා තියෙනවා. මේකෙත් එක බල්බයක් පිච්චිලා තියෙනවා. එනකොට අපි බල්බ් පටි මාරු කරනකොට පටි තුනම එක සැරේට මාරු කරන්න ඕන. ඉතින් ඒ වගේ දැන් මේකේ පැහැදිලිවම තිබුණ ලෙඩේ තමයි LED බල්බ් පටි සවුත් වෙලා තිබ්බ එක පටි දෙකක්. ඉතින් දැන් මම මේක රිපෙයාර් එක ෂුවර් කරලා මේකට අලුතෙන්ම පටි ගෙනත් දාලා මේ විදිහට හයි කරාට දැන් ඔබට පේනවා ඇති මේකේ LED බල්බ් ගැහි තමයි පත් වෙන්නේ. මේකේ මෙතන තියෙන කන්ඩෙන්සරේ චෙක් කරා මේ තියෙනවා මෙතන තියෙන කන්ඩෙන්සරේ 160 වෝල්ටේජ් එක තියෙන්නේ 47 mF ප්‍රමාණයක මේ බලයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක LED ලයිට් සර්කිට් එකට අවුට් වෙන කරන්ට් එක ස්මූත් කරන්න තියෙන මේ කන්ඩෙන්සරේ. ඉතින් මම බැලුවට හිතුවා මේ කන්ඩෙන්සරේ සවුත් වෙලා ඇති කියලා මේ කන්ඩෙන්සරේ අලුතෙන් දැම්මා. නමුත් මේකේ දෝෂේ හරි කියන්නේ මේ විදිහටම මේ බල්බ් ගැහෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේකට කරපු වැඩේ දැන් මට මෙතන මම කඩෙන් ගෙන ආපු බල්බ් වල දෝෂයක් කියලා මට හිතුණ හින්දා මම වෙනම මේ LED බල්බ් ටික පත්තු කරලා බැලුවා. අපි බලමු දැන් ඒ ක්‍රමේ. දැන් අපිට මෙතන LED ටෙස්ටර් එකක් නැතුව අපි මේ වැඩේ ගොඩ දාගන්න විදිහ තමයි කියන්නේ. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් මේ විදිහට LED ටෙස්ටර් එකක් නැතුව මේ බල්බ් සෙට් එක හොඳද කියලා. මොකද මේක LED බල්බ් ටික නැවත ආපහු ගලවලා චෙක් කරන්න සෑහෙන දුරට ගලවන්න ඕන. බොහොම මේ අමාරු සෑහෙන වෙලාවක් යන වැඩක්. එහෙනම් අපි දැන් ඒක ගලවන්න නැතුව මෙහෙම තියෙද්දි අපි බලනවා මේ බල්බ් ටික මෙහෙම පත්තු කරගන්න පුළුවන්ද කියලා. මේ මන් ළඟ තියෙන වෙනම LED TV සර්කිට් එකක් මේ වගේ වර්ගයක් අපිට වැඩක් නැහැ. මේ වගේම අඟල් 32 TV සර්කිට් එක මේකේ ඩිස්ප්ලේ එක පිච්චිලා තියෙන හින්දා ඩිස්ප්ලේ එක සවුත් වෙලා තියෙන හින්දා අයින් කරලා තියෙන එකක්. මම මේක ඔන් කරලා මේකේ LED බල්බ් වලට මෙතන කරන්ට් එක LED බල්බ් වලට මෙතන කරන්ට් එක අරන් තියෙන කොටසින් මේ තියෙන LED බල්බ් එකට විදුලියක් දීලා බලනවා මේ බල්බ් පත් වෙනවද ගැටලුවකින් තොරව කියලා. ඔන්න දැන් අපි බලමු මේ ක්‍රමය කොහොමද කරන්න කියලා. මේ විදිහට මම වයර් දෙකක් අරගෙන තියෙනවා මේ ලයිට් සර්කිට් එකකින්. අපිට මේ ස්ක්‍රීන් එක කියන්නේ තිරය අවශ්‍ය නැහැ මේකට. දැන් මම ඔන්න මේකේ මේ කොටසට අපි ධනනිර මාරු කරගන්න එපා. අපි මේකට සම්බන්ධ කරනවා මේ සර්කිට් වයර් එක චූටියට අපිට හදාගත්තොත් මේ ක්ලිප් එකට හානියක් නොකර මේකට විදුලිය දෙන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් මේ විදිහට. මේ ක්ලිප් එක කපන්න නැතුව අපි මේ LED බල්බ් LED පටි තුනට විදුලියක් දෙන්න බලන්නේ.
ඔන්න දැන් මම ඒ වයර් එක සෙට් කරා. දැන් අපි මේ සර්කිට් එකට විදුලිය දෙන්න ඕන. ඉතින් දැන් මේක ගලවමු. දැන් මේ අපි අමතර ගත්ත සර්කිට් එකට මම විදුලිය දෙනවා. ඔන්න දැන් ඒකේ සර්කිට් එක කරන්ට් එක ගත්තා මේ විදිහට දැල්වෙනවා. ඒකේ ඩිස්ප්ලේ එක විතරයි නැත්තේ. දැන් අපි මේක ඔන් කරනවා. ඔන් කරපුවා ඔන්න දැන් ඔබට පේනවා ඇති මෙතන LED බල්බ් සෙට් එක කිසිම ගැටලුවක් නැතුව අපි අලුතෙන් දාපු LED පටි තුනම වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැතුව මේ LED පටි වැඩ කරනවා කියලා ඔබට දැන් පේනවා ඇති. ඒ කියන්නේ පැහැදිලිවම අපි LED පටි සවි කිරීමේදී කිසි ගැටලුවක් වෙලා නැහැ. දැන් මෙතන මේ LED මේ ඩ්‍රයිවර් සර්කිට් එක අපි මේ රිපෙයාර් කරමින් ඉන්න TV එකේ ඩ්‍රයිවර් සර්කිට් එකේ මොකක් හරි ගැටලුවක් කියන එක තමයි අපිට දැන් මේකෙදි හොයාගන්න තියෙන්නේ. ඉතින් මම ඔබට මෙහෙදි යෝජනා කරන්න කැමතියි මේ වගේ LED TV ගලවනකොට හරියටම පාර්ට් එක ඉලෙක්ට්‍රොනික පාර්ට් එක හරියටම දෝෂ සහිතයි පිච්චිලා කියලා දන්නේ නැතුව ගලවන්න යන්න එපා. මොකද එතකොට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන් තරම් හරියටම දැනගෙන පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින් ගලවලා තමයි අපි මේ වගේ රිපෙයාර් වලට යොමු වෙන්න ඕනේ. දැන් මම මෙතන කරලා තියෙන්නේ මේ කන්ඩෙන්සර් යහකට ගලවලා නැහැ. කන්ඩෙන්සර් යහකට ගලවලා නැහැ. එතන වයර් එකේ සම්බන්ධතාවයේ සර්කිට් එකෙන් අයින් කරලා විතරයි මෙතන චෙක් කරලා බැලුවේ. මම මේ කන්ඩෙන්සරේ මෙතනින් ගලවන්න නැතුවම තමයි මොකද මේ කන්ඩෙන්සරේ හොඳයි. ගලවන්න නැතුවම තමයි මෙතනින් වයර් එකක් දාලා කන්ඩෙන්සරේ සම්බන්ධතාවය සර්කිට් එකට තියෙන සම්බන්ධතාවය එක පින් එකක් විතරක් කපපුවාම එහෙම කපලා තමයි මේ වයර් එකක් දාලා නැවත සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි වෙන සර්කිට් එකකින් කරන්ට් එක දීලා පැහැදිලිවම දැනගත්තා. මෙතන LED බල්බ් වල දෝෂයක් නැහැ කියලා. ඉතින් ඔබ නිතරම LED බල්බ් මිලදී ගන්නකොට පරණ LED පටියක් හොඳට එකක් හරි තියෙනවා නම් ඒක අරගෙන ගිහිල්ලා වෝල්ටේජ් බැලන්ස් කරලා හරියටම ඒ විදුලිය දීලා බලලා මොකද අපිට මේ මිලදී ගන්නකොට අපිට ඒ වෙලෙන්දා ටෙස්ට් කරලා දෙනවා. ඒ විදිහට හරියටම දැනගෙන බල්බ් ගන්න නැත්නම් ආයෙ මාරු කරන්න ගියපුවාම ගැටලු වෙන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේකේ තියෙන මම අඳුනාගත්ත දෝෂෙ මම අනුමාන කරේ මෙතන තියෙනවා මම අමතරව හයි කරපු කන්ඩෙන්සරයක්. මෙතන තියෙන අමතරව හයි කරපු කන්ඩෙන්සරයක්. මේ තියෙන්නේ ඔරිජිනල්ම මේකේ තිබුණ කන්ඩෙන්සරේ. මේක 160 වෝල්ටේජ් 47 μF තමයි මේකේ අගේ තියෙන්නේ. ඉතින් මේ විදිහටම කන්ඩෙන්සරේ මම හිතුවා දැන් මේ වගේ වෙන එකක් මේ පිටින් පාස්සලා බැලුවා. නමුත් දෝෂය එහෙමමයි. ඊට පස්සේ මම කන්ඩෙන්සරේ අගය වෙනස් කරමින් උත්සාහ කරා වැඩි කරමින් මේක මේ විදිහට ගැටලුවක් නැතුව වැඩ කරනවද කියලා දැනගන්න. නමුත් ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මට තේරුණා විදුලිය මැනලා බලනකොට අපි අර කලින් ගත්ත සර්කිට් එකේ මේ ලයිට් වලට අවුට් වෙන විදුලිය සාමාන්‍යයෙන් 75ක් වෝල්ටේජ් එක 75ක් වගේ තියෙන්නේ. මේකේ බලපුවාම 80 90 දක්වා වැඩි වෙන්න බලනවා. ඒ කියන්නේ මේ ඩ්‍රයිවර් සර්කිට් එකේ මොකක් හරි කන්ට්‍රෝලින් පැත්තේ එහෙම නැත්නම් මේ ඩ්‍රයිව් කරනකොට මොන හරි වෙනසක් වෙලා සර්කිට් එකේ මේකේ කරන්ට් එක වැඩිවීමක් වෙනවා. ඒ වැඩිවීම වෙන නිසා තමයි මේක බල්බ් එක ඔෆ් වෙන්න ගන්නෙ. ඒ නිසා මම කල්පනා කරා මේකට එහෙමනම් මෙතන කන්ඩෙන්සරේ වැලියු එක අඩු කරලා බලන්නම් කියලා. දැන් මම මේ පිටින් සම්බන්ධ කරලා තියෙන කන්ඩෙන්සරේ 250 වෝල්ටේජ් 4.7 වගේ අඩු මට්ටම එකක්. ඉතින් ඒ කන්ඩෙන්සරේ දාපුවාම මෙතන තියෙන වෝල්ටේජ් එක අර 80 90 පැත්තට වැඩි වෙන්නේ නැතුව 75 කියන මට්ටමේම ස්මූතින් වෙලා විදුලිය තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැතුව මේ සර්කිට් එක වැඩ කරන්න ගත්තා. ඉතින් මම ඒක අමුතෙන් හොයාගත්ත ලෙඩ ඒකයි. මම මේක කිසිම එකට හානි කරේ නැහැ. මේ කන්ඩෙන්සරේවත් ගැලෙුවේ නැහැ. මෙතනින් වයර් එකක් දාලා මේ කන්ඩෙන්සරේම ඍණ අග්‍රේට මේ මම අලුතෙන් හයි කරපු 250 4.7 UF කන්ඩෙන්සරේ ඍණ අග්‍රේ සම්බන්ධ කරලා මේකේ ධන අග්‍රේ කොහොමද කපලා තිබ්බේ ඒක සම්බන්ධ කරා මෙතෙන්ට. දැන් අපි බලමු මේ විදිහටම නැවත ආපහු මේ 4.7 UF කියන කන්ඩෙන්සරේට මේ වයර් එක සම්බන්ධ කරලා මේ දෝෂය निराකරණය වෙලා හොඳට වැඩ කරනවද කියලා. ඉතින් මේ වගේ පොඩි දේවල් තමයි අපිට මේ වගේ දේ හොයාගන්න තියෙන්නේ. පුළුවන් තරම් මේවා වැඩි හානි කරගන්න නැතුව බෝඩ් වලට හානි කරගන්න නැතුව බොහොම සැලකිල්ලෙන් කරන්න වැඩක් තමයි මේ LED TV හදනවා කියන එක.
ඉතින් දැන් මම මෙතන හොයාගත්ත දේ මේ ලොකු කන්ඩෙන්සර් අගේ වෙනුවට මෙතන අගේ අඩු කරා. ඒක සාර්ථකයි. ඉතින් ඒක සමහර විට LED බල්බ් දාපු වගේ වෙනසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සර්කිට් එකේ විදුලිය බැලන්ස් වීමේ දෝෂයක් වෙන්න පුළුවන්. කොහොම හරි දැන් මේ ක්‍රමය යටතේ මේක රිපෙයාර් කරපුවාම ඒ ගැටලුවකින් තොරව මේ සර්කිට් එක වැඩ කරන්න ගත්තා. හරි දැන් බලන්න ඔබට පේනවා ඇති මේ බෑක්ලයිට් එක දැන් කිසි ගැටලුවක් නැතුව වැඩ කරනවා. මේක ඇත්තටම මම හිතන්නේ මේ වෝල්ටේජ් බැලන්ස් වීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ ඇත්තේ. එහෙම නැත්නම් අපි කඩෙන් ගෙනාපු LED බල්බ් පටිවල මොකක් හරි වෙනසක් වෙන්න පුළුවන්. කොහොම හරි අර මේකේ ඔරිජිනල්ම ආපු ලයිට් පටි නොවන හින්දා මේකේ බැලන්ස් වීමේ දෝෂයක් වෙන්න පුළුවන්. කොහොම හරි දැන් අපි හොයාගත්ත ක්‍රමයේ හැටියට මේ සර්කිට් එක ලයිට් සර්කිට් එක වැඩ කරනවා. වීඩියෝ එහෙමත් මේකේ දෝෂයක් තිබුණේ හොඳට වැඩ කරනවා. දැන් ඉතින් මේ වගේ අපි ටීවී එකක් මොනවා හරි හදනවා කියන්නේ ඇත්තටම නිරන්තර පරීක්ෂණයක් තමයි මෙතන කරන්නේ. ඉතින් අපි මේ වගේ දේවල් වලින් තමයි අපිට මේවා ගොඩ දාගන්න තියෙන්නේ. දැන් අපි මේක චුට්ටක් ඕෆ් කරලා මම ඔබට කියන්නම් මේ මම කලින් කියපු කාරණයක්. දැන් මේ බලන්න මේ ටීවී සර්කිට් එකේ තියෙන මේ පවර් සයිඩ් එක මට කියන්න ඕන කරලා තියෙන්නේ ගොඩක් දෙනෙක් අපිට ඔය CRT TV ගැන කතා කරනකොට කියපු කාරණාවක් මේ මම හදන්නේ මේ LED TV ගැන කියලා දෙන්න කියලා. ඉතින් දැන් CRT TV හදපු කෙනෙකුට මේක ඇත්තටම මේ සර්කිට් එක අවබෝධ කරගන්න පහසුයි. දැන් අපි මෙතන චුට්ටක් අවධානය යොමු කරලා බලන්න. මෙතන තියෙනවා පවර් සප්ලයි එක නැත්නම් කරන්ට් එක අපි AC දෙන තැන. ඊළඟට මෙතනින් ඊට පස්සේ මේ පියුස් එකට එන්නේ. පියුස් එක ළඟින් මෙතන තියෙනවා ෆිල්ටර් කොයිල් දෙකක්. ඒ ෆිල්ටර් කොයිල් එක හරහා ඊට පස්සේ මෙතන තියෙනවා අර CRT TV වල තියෙනවා වගේම AC DC කරන රෙක්ටිෆයර් සෙට් එක. ඉතින් මේ රෙක්ටිෆයර් ළඟ තියෙන මේ ටික ඔක්කොම CRT TV එකේ තියෙන ටිකමයි මේ තියෙන්නේ. මේ පවර් සයිඩ් එක ඔක්කොම එහා සමානවම මේ වෙනසකට තියෙන ටිකක් කුඩාවට හදලා තියෙනවා. මේ තියෙන ස්මූතින් කන්ඩෙන්සර් එහෙම නැත්නම් කැපැසිටර් එක ප්‍රදාන එක තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා MOSFET එක මේක පවර් සයිඩ් එක ඔපරේට් කරන මේ ප්‍රධානම උපකරණය මේ චොපර් ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. ඉතින් මෙතන අර වගේම මේ විදිහට වෙන් කරලා තියෙනවා පවර් සයිඩ් එක. මේ පවර් සයිඩ් එකේ ප්‍රයිමරි මේ පැත්ත සෙකන්ඩරි. ඉතින් මේ විදිහට තමයි CRT TV එකෙත් මේ ටිකම තමයි තියෙන්නේ. ඉතින් CRT TV හදපු කෙනෙකුට මේ පවර් සයිඩ් එක අවබෝධ කර ගැනීම එච්චර ගැටලුවක් නැහැ. ඉතින් දැන් අපි මේ වගේ පවර් සයිඩ් එකක් හදනකොට අපිට අර පවර් මොඩියුල් එකක් භාවිතා කරන එක තමයි සාර්ථකම ක්‍රමය. මොකද මේ වගේ තියෙන ඊටාම කුඩා කොටස් අපිට වෙළඳ පොලේ එහෙම හොයාගන්න අමාරු හින්දා. ඉතින් මේ විදිහට ඔබ බය නැතුව මේ CRT TV හදපු කෙනෙක් මේ වගේ LED TV හදන්නත් යොමු වෙන්න කියන පණිවිඩය තමයි අපිට මෙහිදී කියන්න ඕනේ. හරි දැන් අපි අද ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඔබ යමක් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි දැන් මේ දවස්වල අපේ අමාත්‍යාංශයේ පුහුණු පාඨමාලාවල 6 මාසික පාඨමාලාවලට බඳවා ගන්න කාලේ. ඉතින් ඒ ගැන ඔබ අවධානයෙන් ඉඳලා පාසල් හැරගිය අවුරුදු 17 වයසේ ඉන්න අය නම් අපිට පුළුවන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන මේ පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වෙන්න 6 මාසික පාඨමාලාවලට ඒත් එක මේ දවස්වල තියෙනවා අපේ ටේලරින් වෘත්තිය යෙදিলা ඉන්න. ටේලරින් කියන්නේ අඳුම් මැසීමේ වෘත්තිය යෙදিলা ඉන්න ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම පුළුවන් නොමිලේ NVQ සහතිකයක් ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේක ක්‍රියාත්මක කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශයෙන්. කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේසකර්ම හා ඇඟලුම් ආයතනය එකතු වෙලා තමයි මේක කරන්නේ. ඉතින් මේකෙදී අපිට ඇඳුම් මැසීම හොඳට පුළුවන් කෙනෙක්ට පුළුවන් NVQ level 3 වෙනි මට්ටම 4 වෙනි මට්ටම ඉල්ලන්න. ඉතින් හොඳටම පුළුවන් කෙනෙකුට එක සැරේටම 4 වෙනි මට්ටම ඉල්ලන්න පුළුවන්. මේකෙන් අවශ්‍ය වෙන්නේ මේකට ගාමිණීධාරීගේ සහතිකය කිරීම ප්‍රමාණවත් ඔබ මේ වෘත්තියේ යෙදিলা ඉන්නවා කියන්නේ. ඉතින් ඔබ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා නිපුණතා සංවර්ධනධාරී හම්බෙලා මේ ටේලරින් එහෙම නැත්නම් ඇඳුම් මැසීම සම්බන්ධව RPL සහතිකයක් ගන්න ඇප්ලිකේෂන් එක හා විස්තර ලබාගෙන ඒ සඳහා යොමු වෙන්න කියන ඉල්ලීමත් මම කරන්න කැමතියි. එහෙනම් අද දවසේ අපි ක්‍රියාකාරකම සහ වැඩසටහන මෙතනින් හමාර කරමු. තවත් මේ වගේම වැඩසටහනකින් ඔබ හමුවට එනකන් එතෙක් ඔබට සුබ දවසක්.